ආයිබෝවන් මම සඳුනි අමායා මම තමයි මේ ෆිල්ම් එකේ ටියාගේ චරිතයට පනපවන්නේ. ටියාගේ චරිතය කිව්වොත් මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක. ඇත්තටම අපි මාස 7ක කාලයක් බොහොම දුෂ්කර ක්‍රියාවන් මැද ෂූටින් කරපු ෆිල්ම් එකක්. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි මේ ෆිල්ම් එකට සහභාගී වීමට ලැබුණ එක ගැන. ඇත්තටම මේ ෆිල්ම් එකට සහභාගී වුණ විදිහ ගැන කිව්වොත් කායි විෂන් එකෙන් ඉන්ටර්විව් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ගිහින් ඒකට සම්බන්ධ වෙලා මෙයාලත් එක්ක කතා බහ කරලා තමයි අපි මේ ෆිල්ම් එකට සහභාගී වුණේ. මාස 7ක කාලයක් අපි මේ ෆිල්ම් එක ෂූටින් කරා. උදේ දවල් රෑ පාන්දර වගේ වෙලාවක් කලාවක් නැතුව අපි ෂූටින් කරා. ඇත්තටම මේ ෆිල්ම් ප්‍රොඩක්ෂන් ටීම් එක ගැන කියන්න ගත්තොත් එයාලගෙන් බැනුනුත් අහලා තියෙනවා අපි අනන්තවත් වැටිලා තියෙනවා අපි තුවාල කරගෙන තියෙනවා. ඒ වුණත් අපි හරි එකමුතුව මේ වැඩේ කරා. ප්‍රොඩක්ෂන් ටීම් එක ගැන කිව්වොත් එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිට ගැන සහෝදරයන්ට වගේ සැලකුවා. හැම කිසි මේවා එකක් කරෙත් නෑ. අපිත් එක්ක හොඳට කතා බහ කරලා හිටියා. ෂූටින් ටයිම් වල අපිව ගෙවල් වලටම ගෙනිහින් දැම්මා. දෙමාපිය අතරම බාර දුන්නා. ෂූටින් ටයිම් වලදී පොඩක් වැටිලා තුවාල වෙලා තියෙනවා. ඒ විතර නෙවෙයි දැන් ෆිල්ම් එකේ රංගපාලි වෙලා එඩිට් එකෙන් පස්සේ අපිටම මේක බලුවට පස්සේ අපිටම පුදුම හිතුණා අපි රංගපාපු ෆිල්ම් එකද කියලා. ඇත්තටම අපිට පුදුම හිතුණා අපි මේක රංගපෑවද අපිටත් අදහ ගන්න බෑ මේ ෆිල්ම් එක ගැන. ඒ අපිට එහෙම වුණා නම් ඔයාලට කොහොම දැනෙයිද කියලා අපිට කියන්න අමාරුයි. ඉතින් මාස 7ක කාලයෙන් පස්සේ අපි පොලිටි ෆිල්ම් එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න එන්න කියලා.